මේ තියෙන්නේ දුනුමාල දියැල්ල. මේක මාරම ලස්සන දියැල්ලක්. මම අද ඇවිල්ලා ඉන්නේ දුනුමාල දියැල්ල බලන්න. ඉතින් මේ ගල්තලාවත් එක්ක විතර දෙකකට වගේ කඩා හැලෙන්නේ. පෙන කැටි අහුරු මාරම ලස්සන දියැල්ලක් නිර්මාණය කරනවා. මේකේ උස ගණන නම් හරියට සඳහනක් නැහැ. බැලුමට මීටර 25ක් 30ක් වගේ උසක් පේනවා. මේ ගල්තලාවත් එක්ක මේ කඩා හැලෙන මාරම ලස්සන දියැල්ලක්. ඉතින් ඔය channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, subscribe කරන්න, එකතු වෙන channel එකත් එක්ක. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න මේක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දුනුමාල දියඇල්ල පිහිටලා තියෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිඩමඩ ප්‍රදේශයේ. කෑගල්ල දිස්ත්‍රික්කය කියවට කෑගල්ලයි ගම්පහයි දිස්ත්‍රික්ක මායිමේ තමයි මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ දියඇල්ල බලන්න එනවා නම් පාරවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම කොළඹ පැත්තේ ඉඳලා එනවා නම්. ඔයාලට එන්න පුළුවන් අත්තනගල්ල පන්සල ළඟට ඇවිල්ලා එතනින් වමට හැරිලා එන්න තියෙන පාරේ. ඒ වගේම කෑගල්ල පැත්තේ ඉඳලා වරකාපොළ පැත්තේ ඉඳලා එනවනම් ගලපිට මඩට ඇවිල්ලා. ඒ කියන්නේ වරකාපොළින් එන්න පුළුවන්, නෙළුම්දෙනියෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් අඟුරුවැල්ලෙන් එන්න පුළුවන්. ගලපිට මඩට ඇවිල්ලත් මේ දියැල බලන්න එන්න පුළුවන්. මේ දියැලට පාරවල් ගොඩක් තියෙන හින්දා මේක තමයි නිශ්චිත පාර කියලා කියන්න බෑ. ඔයාලට පුළුවන් Google Map එකේ දුනුමාල දියැල කියලා සර්ච් කරලා ඔයා එන පැත්තේ ඉඳලා එන්න ඩිරෙක්ෂන් එක දාගෙන මේ දියැල ආසන්නයටම, ඒ කියන්නේ දියැලට මීටර 200ක් විතර දුරකට එනකන් එන්න කාපට් පාර තියෙනවා. ඕනෙම වාහනයකට එන්න පුළුවන්. හරි, ඉතින් අපි මෙන්න මෙතන තමයි අපේ බයික් එක නතර කරේ. මෙතනට එනකන් වාහනයක එන්න පුළුවන්. මෙතනින් පහළට මේ තියෙන පාරේ මේ දියැලට මෙතනින් කියලා මේ පොඩි බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙතනින් පහළට බහැලා දියැලට යන්න තියෙනවා. මීටර 200ක් විතර ඇවිදගෙන යන්න තියෙන්නේ. මෙතනින් යන්නේ දියැලේ පාමුලට. මේක ටිකක් කැලේ වැවිලා තියෙන්නේ මේ ඉලුක් සහ මානවලින්. ඒ වුණාට මේ වැට අයින දිගේ ඇවිදගෙන යන්න ඕනේ. අපිට මේ වෙන වැඩකට ගියපු ගමන් යන්නේ. ඒක නිසා තමයි මේ බෑග් එහෙම ගොඩක් උස්සගෙන යන්නේ. මෙන්න මේ විදිහට යනකොට අපිට ඇහෙනවා දියැල ඇත සද්ද ඇහෙනවා. ඔන්න අපි දැන් නම් දියැල ළඟට ඇවිල්ලා තියෙන්නේ. අපි එනකොටත් කට්ටිය ගොඩක් දියැල බලන්න ඇවිල්ලා. සමහරු නානවා, සමහරු සින්දු කියනවා. මෙතන දිය නාන්නත් මේ හොඳ තැනක්. ඒ කියන්නේ වතුර ගොඩක් නැහැ, ගොඩක් ගැඹුරු තැනක් නැහැ. ඒක හින්දා මේ සේෆ් නාන්න පුළුවන්. මේ වතුර අඩු කාලයක් වෙන්නදී වතුර වැඩි වෙනකොට නම් කොහොමද කියන්නේ දන්නේ නැහැ. Google එකේ රිවිව්ස් තිබුණා ගොඩක් නාන්න පුළුවන් සේෆ් තැනක් කියලා. මාර ලස්සන පරිසරයක් තියෙන. ඉතින් දියැල ඇතින් කඩාගෙන හැලෙනවා. මේ දියැල ළඟටම යන්න පුළුවන්. මේ ගල් නම් ටිකක් ලිස්සනවා, පරිස්සමෙන් යන්න ඕනේ. අපි ඇවිල්ලා ඉන්නේ දියැලේ පාමුලට. මම දැක්ක වීඩියෝස් වල මෙතන එහා පැත්තෙන් තව පාරක් තියෙනවා දියැල උඩට යන්න පුළුවන්. නමුත් දියැලක් බලන්න තියෙන ලස්සනම කෝණේ තියෙන්නේ දියැලට පාමුල ඉඳලා දියැල බලන එක කියලා. මං හිතනවා ඉතින් දියැල මෙහෙම බලනකොට මාර ලස්සනයි. මේ ගල් තලාවත් එක්ක පෙන කැටි අහුරු කඩාගෙන හැරෙනවා සුදු පාටයි. මාර ලස්සනයි. මේ වතුරත් එන පිරිසිදු වතුර. මේ කියන්නේ මේ අත්තනගලු ඔයට වැටෙන වතුර. බලන්නකො මේ දියැල ළඟටම ගිහිල්ලා නාන්න පුළුවන්. දියැලෙන් කඩාගෙන හැලෙන වතුර මේ අර ශවයකින් නානවා වගේ නාන්න පුළුවන්. මාර ලස්සනයි. ඉතින් අපි ආවේ සතිය දවසක. ඒත් මේ ගොඩක් දෙනෙක් හිටියා. වීකෙන්ඩ් එක එහෙම ගොඩක් තව මීට වඩා සංචාරක වෙනවා ඇති. මාරම ලස්සන දියැලක්. දියැල උඩටත් යන්න පුළුවන්. මේකේ තව වීඩියෝස් තිබුණා මේ YouTube එකේ බලන්න. ඉතින් ඔයාලටත් එන්න මේ හරිම එන්න කියන්නේ දියැලට ළඟා වෙන්න මාර පහසු. දියැල වාහනයකින් එනවනම් ඇවිල්ලා දියැල බලලා යන්න. ඉතින් මෙතන වීඳුරු කටු එහෙම දාලා බෝතල් කඩලා එහෙම දාලා තියෙනවා මම දැක්කා. එහෙම කරන්නේ නැතුව පරිසරය අනාගතයට ආරක්ෂා කරලා ඇවිල්ලා මතක සටහන් විතරක් දියැල ළඟ ඉතුරු කරලා ආපහු යන්න. මාරම ලස්සන දියැලක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා.